එක මහත්මියකට දරුණු බඩේ අමාරුවක් හැදුණා. මේකට ප්‍රතිකාර කළා සුව වෙලා නැහැ. අන්තිමට ධානලාභී මේ හොඳ සමාධි මට්ටමක් තියෙන උත්මේක ගාවට ගිහිල්ලා ඒ භික්ෂුන් වහන්සේගෙන් ඇහුවලු ස්වාමීනි මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මම මේකට හේතුව මොකද්ද මොකක් හරි කර්ම විපාකයක්ද මේ අන්න ඒ වෙලාවේ මේ උත්මයා සමාධියට යොමු කරලා බැලුවලු පිටුදින මොකද්ද ඇත්තටම වෙන්නේ කියලා අන්න ඒ වෙලාවේ මේ උත්මයා දකින්නවලු මේ කාන්තාව රාත්‍රියේ බත් කාලා නිදාගත්තට පස්සේ මේ කාන්තාවගේ ඥාතිවරියක් මේ හොඳට ගජ රාමයට ලස්සනට ඇඳලා ඔෆීසි ගිය ගෑල්ලා මේ මැරිලා මල පෙරේතියක් වෙලා අර කාන්තාවගේ කට ඇතුලෙන් බොක්කට දිව දාලා වමනේ ටික ඇදලා ගන්නලු රාත්‍රියට බුදුහාඳුරන් කාලේ වෙච්ච එකක් නෙමෙයි මේ අවුරුදු දෙකක් ඇතුළත වෙච්ච කතාවක් මේ කියන්නේ අන්තිමට ඒකට කරන්න ඕන කරුණ කළාට පස්සේ පිංගුතුනි සනීප වෙලා තියෙන අර කාන්තාව දැන් ඔබ මොකද්ද දැන් තීරණය ගන්නෙ? ඔබ හිතනවාද ඔබ උතනින් මිදිලා ඉන්නේ කියලා? බොහෝම උජාරුවට ලස්සනට ඇඳ පැළඳ කියන කෙනෙක් තමයි එයා. අද අන්තිමට අසුචි කනවා, වමනේ කනවා. පින්වතුනි කෝච්චිය ගියාට පස්සේ අත දාලා වැඩක් නැහැ. අස්සය ගියාට පස්සේ ස්ථාලේ වල වැඩක් නැහැ. මේ වෙලාවේ මේක කරගන්න. පැයයිද තියෙන එකමාරයිද තියෙන්නේ පිටුතුනේ ඒ වෙලාවෙන් ඔබ හොඳ ප්‍රයෝජන කරගෙන ඔබ අදිස්ථානයක් ඇති කරගන්න. ඔබ දකින්න සුන්දර ලෝකේ නෙමෙයි මේ ලෝකේ. මේ ලෝක සත්‍යය ඔබ සහමුලින්ම මුලා කරලා තියෙන්නේ. අපිවත් මුලා කරලා තිබ්බ කාලයක්. ඒකනේ අපිත් එංගලන්තේ වෙලා අවුරුදු 8-10ක් ජීවත් වුණේ. මුලා කරලා තිබුණා. මේක සාරයි මේක සාරයි මේක සාරයි මේක සාරයි කියලා මුලා කරලා තිබුණා. පිටුතුනේ ඔය ඔක්කොම දුක් විඳකට කමන්නේ මෙච්චර නම්. මේ භවයෙන් පස්සේ ඔක්කොම ඉවර නම් ඔය මොන දුක වින්දක් කමන්නේ නැත්තම් පින්වතුනි ඔබ කලේ මොකද්ද ඔබට යම් දෙයක් හම්බ කරගන්න පුළුවන්කම ලැබිච්ච දවසේ ඉඳලා ඔබ දරුවන්ට කළා ස්වාමි පුරුෂයන්ට බිරින්දෑවරුන්ට කළා වටේ පිටේ ඉන්න අයට කළා අම්මලට තාත්තලට කළා දැන් කො ඔබට කරගත්ත ටික දැන් ඔබ කොහෙටද යන්න හදන්නේ ඔබ දැකලා නැද්ද පින්වතුනි එක ලෝමයක්වත් ඇඟේ නැතුව කුණු වෙලා පණුව හැලෙන බල්ලෝ ඔබ හිතනවාද ඔය බල්ලා දෙවියන් වහන්සේ මැව්වා කියලා ඔබ හිතනවාද ඔය බල්ල උඩින් කඩාපාත් වුණා කියලා. ඔය බල්ල දැකලා ඔබ කියනවා නේද කම්බුලට අත තියාගෙන අපරාධේ කියලා. ලෝක සත්‍යය හැම කෙනාටම පිංගුතුනි අපරාධේ දකින්න පුළුවන්. හැබැයි ප්‍රඥාවන්තයා තමයි පිංගුතුනි පෙර අර්ධේ දකින්නේ. ඔය අපරාධ කියන්නේ අපර අර්ධයට. පෙර අර්ධෙත් පොඩ්ඩක් බලන්න. පෙර අර්ධේ දකිද්දී ඔබට තේයි ඔබ පරාද වෙච්ච බව. මොකකටද රාග දේශ මොහයන්ට පරාද වෙච්ච බව. මොකද්ද ඔය පෙර අර්ධේ? අර කුණු හැලෙන කන්න බින්දු මාත්‍රයක්වත් නැති පණුව හැලි හැලි යන බල්ලා පින්වතුනි එක අත්බැයකම වෙඩි ඉස්සෙල්ලා අත්බැවේ මිනිස්සේ අද බලු වෙලා ඉන්නවා නිකම් බලු වෙන්නේ නැහැ මානේන මක්කටෝ අදිමානේන කුක්කුරෝ මානෙන් වඳුරෙක් වෙනවා අදිමානෙන් බල්ලෙක් වෙනවා එහෙනම් මේ අදිමානයටපත් වෙච්ච කෙනෙක් එහෙනම් ඔබ බලන්න පිටුදේ ඔබ පිරිසක් ඉස්සරහා අදිමානයටපත් වෙනවද කියලා. පටිච්ච සමුප්පන්න දහම් න්‍යායට අනුව ෆොටෝ එකක් ගහලා තියාගන්න මේ මගේ ඊළඟ අත්බැවේ කියලා. ඕක තමයි ඇත්ත. හැබැයි මේක ඇත්තට කැමති නැති වෙන්න පුළුවන්. නැත්තම් පිටුදේ මේ අත්දැකීම ගන්න වෙන්නේ මරුණාට පස්සේ. මම කොහෙද උපදින්නේ කියන එක. හැබැයි තථාගතයන් වහන්සේ දහම් ගුරුවරයා කියලා පටිච්ච සමුප්පාදේ ඉදිරිපත් කළේ ඒකයි. මෙන්න මේ තුලින් තමයි යන තැන මනාකොට බලා ගන්න කියලා. එහෙනම් යම් කිසි පුද්ගලයෙක් අදිමානයටපත් වෙලා නම් කටයුතු කරන්නේ. ඒ අදිමානයටපත් වුණාට පස්සේ කරන්නේ පිංගුතුනි සත්පුරුෂයන් මහන්සියලා ලෝකෙට දේශනා කරපු සත්බස බැහැර කරනවා. බස බැහැර කරපු නිසා බස ඉවතලු නිසා බහලු හේවත් බලු වෙලා උපදිනවා. සත්බස ඉවත දැම්මා. අනේ බුදුහාඳුරු පහළවද නැද්ද කියලා අපි කොහොමද දන්නේ? ඕවාගේ ඉස්සත කරන්න එපා. හොඳට කාලය ඇඳලා හිටපල්ලා. බුදුහාඳුර එහෙම කිව්වා කියලා අපිට පුළුවන් ද මේකක් නොදා ඉන්න. බුදුහාඳුර එහෙම කිව්වා කියලා අපිට පුළුවන් ද හොඳට අඳින්න නැතුව ඉන්න. අපිට පුළුවන් ද වාහන ගන්න නැතුව ඉන්න. ඕන්න ඕක අතහැරලා දාපල්ලා. ඉන්නකම් කාලා බිල ඉඳපල්ලා. කියන අය නැද්ද? අන්න පින්වතුනි සත්බස බැහැර කළා. බැහැර කළා තමන්ගේ බස දුන්නා. එහෙනම් සත්බස බැහැර කළා තමන්ගේ බස දින්නාට පස්සේ අර බහාලු කියන ක්‍රියාකාරීත්වය තුළ බලු වෙලා ඉපදුණා. ඔන්න බලන්න පටිච්ච සමුප්පන්න දහම් න්‍යාය. එහෙනම් මේ උඩින් වැටුණා නෙමෙයි.
දැන් එතනින් එහාට මොකද වෙන්නේ? දැන් ඇඟේ එක මයිල් ගහක්වත් නැහැ. කුණු වෙලා පණුව හැලෙනවා. ඇයි? පුළුවන් තරම් පින්වතුනි තමන්ගේ කාම ආසාව සංසිඳවා ගැනීම උදෙසා කාමයේ වරදව හැදිරුණා. මේ ස්පර්ශ කාමයේ මේ හංකඩේ මූලික කරගෙන ආස්වාද ලබන්න පටන් ගත්තා. අර ඉන්න කාලේ. දැන් මොකද වෙන්නේ? දැන් ආස්වාද ලබ හිටියා පින්වතුනි දැන් අන්තිමට මොකද වෙලා තියෙන්නේ? දැන් ඇඟේ එක මයිල් ගහක්වත් නැහැ පණුව ගහලා මුළු ඇඟටම. ඊට පස්සේ පින්වතුනි මිනිස්සුන්ගේ තලා පෙලා කටයුතු කළා. දකින්න තන මිනිසුන්ට වාග් ප්‍රහාර ගැහුවා. මිනිසුන්ට නැගී හිටින්න බැරි කළා. ඉහළ තැනකට යන්න හදන එකව පල්ලෙහාට ඇදලා දැම්මා. දැන් මොකද කරන්නේ පිටුතුනි? ඒ කර්මාන රූපය දැන් මිනිස්සෙක් අර බල්ලව දැක ගමන් ගලකින් ගහලා පන්නනවා. ගහන ගල ගිහලා කකුල් වලට වැදිලා පිටුතුනි හැමතිස්සෙම කකුල් දෙකෙන් තුලින් යන්නේ. ඊට පස්සේ අම්මා තාත්තට සැලකුවේ නෑ. එක බින්දු මාත්‍රයක්වත් වැඩි හිටියන්න සැලකුවේ නෑ. අම්මට පින්න කෑවා. මට නෙමෙයි ඉඩම් ලියලා දුන්නේ මල්ලිට ඉඩම් ලියලා දුන්නේ මල්ලිගෙන් මිල්ලගෙන කාපා. ඔය ආදි වශයෙන් අම්මා තාත්තට ওই විදිහට සැලකලි වෙලා පිළිවෙල දැන් කන්න එක බින්දු මාත්‍රයක් නැහැ. කරන කලට පව් මිහිදිය මීසේ. විඳින කලට දැන් ගුණ ඉන්නේ නේද? බලන්න තේරෙන ස්වභාවය නැහැ. ඔබ දැකලා තියෙනව නේද මේ වගේ බල්ලෝ? ඔබ පොඩ්ඩක් හිතලා බලන්න පිටුතුනි ඔබ ඔතනින් මිදිලාද ඉන්නේ කියලා. ඔබ ඔතනින් මිදිලා නැත්නම් ඔබ කොහොමද පිටුතුනි සතුටු වෙන්නේ? ඔබ කොහොමද පාටි එකට ගිහලා ඩාන්ස් කරන්නේ? ඒ මොහොතේ ඔබ මලොත් එහෙම තිරිසනෙක් වෙනවනම් ඒ මොහොතේ ඔබ මලොත් එහෙම අසුචි කරන මල පෙරේතෙක් වෙනවනම් ඔබ කොහොමද පිටුතුනි සතුටු වෙන්නේ? මේක පොඩ්ඩක් හිතලා බලන්න. මෙතනින් නික්මුණාට පස්සේ ඉතින් ආයෙ මම ඔබට කතා කරන්නේ නැහැ මේ සම්බන්ධව. අපි ගාවට බල්ලෙක් ආවට පස්සේ මට හිතෙන්නේ එකම එක දෙයක්. මට උඹව කලින් හම්බුණා නම් බේර ගන්න තිබුණා. දැන් ඉතින් ඔය තියෙන එකක් කාලා ඵලයක්. මෙන්න මොනවද කරන්නේ? තිගදරි බලුවත් බවක් කියන එක ලේසියෙන් ඉවර වෙන එකක් නෙමෙයි. ඔබ නොදන්නවා වුණාට පින්වතුනි අපිට තියෙනවා ශරීර හතරක්. ශරීර හතරක් තියෙන පිරිස අපි. ඔබට පේන්නේ එකයි. කර්මජ, චිත්තජ, ඍතුජ, ආහාරජ කියලා ශරීර හතරක් අපිට තියෙනවා. පේන්න තියෙන්නේ ආහාරජ කය විතරයි. ඕකේ මුලින්ම හටගන්නේ පින්වතුනි ජාතිය කියන වෙලාවේදී හටගන්නේ. ජාතිය කියන්නේ මව් කුසින් ඉපදෙන එක නෙමෙයි. මේ පිළිබඳ දීර්ඝ විස්තර මේ CD වල තියෙනවා පින්වතුනි යම් දතාකාරදී ඔබට ලැබෙයි. ඒව අහලා බලන්න. ජාතිය කියලා කියන්නේ මව් කුසින් එළියට එන එකට නෙමෙයි. ජාතිය කියලා තියෙන්නේ අම්මගේ බඩ ඇතුළට රිංග ගන්න එකක් නෙමෙයි. ජාතිය කියලා කියන්නේ පින්වතුනි කර්මජ ශරීරයේ උපත සිද්ධ වෙන වෙලාව. කෙනෙක් චුත වෙච්ච ගමන් ප්‍රතිසන්දි වෙනවා කියලා කියන්නේ කර්මජ ශරීරයේ උපත සිද්ධ වෙනවා. සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කරන්නේ කතමං චාවුසෝ ජාති යා තේසං සත්තානං තම්හි සත්තනිකායේ ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බත්ති කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චතාවුසෝ ජාති. එහෙනම් මේ ජාතිය කියන එක මහා දීර්ඝ විදිහට පනවලා තියෙනවා පින්වතුනි තථාගතයන් වහන්සේ. ඔය එක ධර්ම පාඩයක්වත් ඇහිලා නැති පිරිසට හිතන දේවල් තමයි මව් කුසෙන් එනවා අපි දන්න දැන් ජාතිය හම්බුණා. නෑ පින්වතුනි ඒක නෙමෙයි ජාතිය. එහෙනම් අර කියපු කර්මජ ශරීරයේ උපත තමයි ජාතිය කියලා කිව්වේ. බල්ලෙක් වෙන කෙනෙක්ගේ පින්වතුනි කර්මජ ශරීරයට ආයුෂය තියෙන අවුරුදු ලක්ෂයක් විතර. දැන් හිතන බලන්න කර්මජ ශරීරයට අවුරුදු ලක්ෂයක ආයුෂ තියෙනකොට අපි හිතමුකෝ බල්ලේ ජීවත් වෙනවා කියලා. සාමාන්‍යයෙන් අවුරුදු 20ක් පළවෙනි අවුරුදු 20 ජීවත් වෙලා මැරෙන බල්ලට මොකද වෙන්නේ? මිනිස්සෙක් වෙනවද? නෑ පිටින් කර්මජ ශරීරයට ආයුෂ තියෙනවා තව. මැරිලා විරලා ආයි බල්ලෙක් තමයි. ආයි මැරිලා ආයි මොකද වෙන්නේ? ආයිත් බල්ලෙක් තමයි. එහෙනම් 5000 වතාවක් බල්ලෙක් වෙලා උපදින්න ඕනේ නැද්ද? මහා අපරාධයක් නෙමෙයිද පිටුතුනේ ජීවිත වලට කරගන්න යන්නේ? ඇයි ඔබට සතර පෙර නිමිති පේන්නේ නැත්තේ? ඇයි පෙර නිමිති විදිහට මේවා පේන්නේ නැත්තේ? ඇයි ඔබට අර මූණ කොටරුල් පොතක් වගේ යන ආච්චි කෙනෙක් මූණ රැලි වැටලා අමාරුවෙන් කොන්දක් කුදු කරගෙන හැරමිටියක් ගහ යන ආච්චි කෙනෙක් තුලින් තමන්ව දැක ගන්න බැරි. මටත් මේ ටික නේද මේ උරුම වෙන්න යන්නේ මම මේ උජාරුවට දඟලට ගියාට. කයේ ශක්තිය තියෙනකම් මම හරි මහා මදයෙන් මත් වෙලා ඉන්නවා. තරුණයෝ තරුණ මදයෙන් මත් වෙලා. රෝද දෙකෙන් යන බයිසිකලේ ඉස්සරහා රෝදේ උස්සගෙන යනවා තරුණ මදයෙන් මත් වෙලා මම තරුණයි බලපල්ලක උඹලට වගේ නෙමෙයි මට. බොහොම තරුණ මදයේ තියෙනවා. නිරෝගී කමින් ඉන්න අය ලෙඩ දිහා බලලා සතුට වෙන උඹලට ලෙඩ මට ලෙඩ නෑනේ බලපංගු මම. පින්වතුනි මේ කයේ තියෙන ලෙඩ ටික ඔබ අහලා බැලුවොත් ඔබ මේවා දන්නේ නැති නිසා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. සතාගතයන් වහන්සේ මේ කයට හැදෙන ලෙඩ ಜಾති ටිකක් කියලා තියෙනවා. ලෙඩ ಜಾති මේවා ලෙඩ නෙමෙයි ලෙඩ ಜಾති.
චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, කාසෝ, සාසෝ, පිනාතෝ, ඩහෝජරෝ, කුච්චි රෝගෝ, මුච්චාපක්කන්දිකා, සූලා, විසුචිකා, කුට්ටං, ගණ්ඩෝ, කිලාසෝ, සෝසෝ, අපමානෝ, දද්දු, කණ්ඩු, කච්චු, රකසා, විතච්චිකා, ලෝහිත පිත්තම්, මදුමේහෝ, අංසා, පිලකා, බගන්දලා, වාත සමුට්ටාන ආබාධා, සෙම්ම සමුට්ටාන ආබාධා. තව තියෙනවා ගොඩක්. ඔය ඒඩ්ස් ගැන පවා කියලා තියෙනවා උන්වහන්සේ. වැරදි ලෙස කය පරිහරණයෙන් හැදෙන ලෙඩ කියලා. තව කොච්චර තියෙනවද? ඔය ඔක්කොම ලෙඩ જાති. චක්කු රෝගෝ. ඇස පිළිබඳ විශේෂඥයෙක් ගෙනාව චක්කු රෝග කොච්චර කියයිද? ඉතින් එහෙම කයක් නේද ඔය දරාගෙන ඉන්නේ. මේ කොහොමද පිටුදින නිරෝගීකම ගැන උදම් මදන්නේ අපි? මම නිරෝගී කියලා. දැන් කාටද කියන්න පුළුවන් මෙතන ඉන්නන්න මට පිළිකාවක් නැහැ කියලා? කවුරු කියන්න එපා මට පිළිකාවක් නැහැ කියලා. කියන්න මට පිළිකාවක් තියෙන බව මම දන්නේ නැහැ. පිළිකාවක් තියෙන බව දැනගන්නේ කවදාද පරීක්ෂණයට ගියාම. ඒක තමයි පිටුදින ස්වභාවය. පිළිකා සෛලය කියන එක ඔබට කිය ඇති වෙන එකක් නෙමෙයි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් හා නේ නෙගටිව් තින්කින් නෙමෙයි තනි කරම. ඇත්ත කතා කරන එක නෙගටිව් තින්කින්ද? ඇත්ත කතා කරලා මෙතනින් නික්මිලා යන එක පිටුදින නෙගටිව් තින්කින් නෙමෙයි. නැත්තම් ඔබට මේ නෙගටිව් තින්කින් වල තියෙන ස්වභාවය ඔබට හොඳ ආකාරව තේයි ඔබගේ මරණයෙන් පස්සේ. ඉතින් මහා අපරාධයක් පිටුදින මේ මිනිස්සු මේ මනුස්ස ජීවිතේ තියෙන වටිනකම තේරුම් ගන්න බැරුව මේ මිනිස්සු ඉන්නේ. මිනිස්සු හැමතිස්සෙම හිතන්නේ මට මනුස්ස ජීවිතයක් හම්බුණා හොඳට කාලය ඇඳලා ඉන්න කියලා. ඒ අපරාධේ කරගන්න එපා. තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට පිහිවුනේ. අපිවත් මේකෙන් ගලව ගන්න.